අරුම පුදුම මැජික් මුට්ටිය. ඔන්න එකෝමත් එක ලස්සන ගමක. හරිම අහිංසක දුප්පත් අම්මෙකුයි පුතෙකුයි ජීවත් වුණා. හැබැයි එයාලා දුප්පත් නිසා ගමේ අය නම් මෙයාලට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. මෙයාලව හැමෝගින්ම කොන් කරලයි තිබුණේ. ඇයි අම්මේ අපිට කවුරුත් කැමති නැත්තේ? ඒ අපි දුප්පත් නිසා පුතේ. ඔයා ඕවා ගණන් ගන්න එපා. අපිටත් හරියන දවසක් කවදා හරි එයි මගේ පුතේ. කවුරුවත් මාත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. මට යාළුවෙක්වත් නැහැ. මං තනි වෙලා අම්මේ. තාත්තා හිටියනම් මට කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ. අපි කවදා වෙනකන් මෙහෙම දර කඩනවද අම්මේ? දර කැඩුවේ නැත්තම් අපි කන්නේ කොහොමද පුතේ? ඒ නිසා යන් මාත් එක්ක දර කඩන්න. හරි අම්මේ මම ඔයත් එක්ක ඉන්නවනේ. අපි යමු. හෙට දවස ගැන හීනමවලා අපි යමු දුර ඈතට පිය නගලා ආදරෙන් මේ දුක දරන් ඉඳලා මේ මුට්ටිය මොකද දන්නේ නැහැ. ගෙදර යමු. මගේ අම්මාට පෙන්න. මේ මොකක්ද මේ? වටිනා මුට්ටියක් වගේ. සුපුන් අපි මේක ගෙදර අරගෙනියමු. සුපුන් බලන් වත් පිරিলা. ගොඩ මේක නම් පාතිහාරයක්. මුට්ටියට බත් කැඳ වූ විට මුට්ටියෙන් රසවත් බත් පිරීපිට අර ගැලුවේය. මුට්ටියේ පිහිටෙන් ඔවුන්ගේ දරිද්‍රතාවය දුරු වී ඔවුන් සතුටින් ජීවත් විය. මුට්ටියේ පිහිටෙන් ඔවුන්ගේ දරිද්‍රතාවය දුරු වී ඔවුන් සතුටින් ජීවත් විය. කපටි වෙළෙන්දෙකුට මේ ගැන ආරංචි වී මුට්ටිය සොරකම් කිරීමට සැලසුම් කළේය. එක් රැයක ඔහු සුපුන්ගේ නිවසට රහසින් ඇතුළු වී මැජික් මුට්ටිය සොරකම් කර පලා ගියේය. පසුදා උදෑසන මුට්ටිය නැති බව දැනගත් සුපුන් සහ මව ඉතා කනගාටු වූහ. මුට්ටිය සොයා ගැනීමට අදිෂ්ඨාන කරගත් සුපුන් වෙළෙන්දා පසුපස ගියේය. සුපුන් වෙළෙන්දාගේ නිවසට ගොස් ඔහු මුට්ටියෙන් බත් ඉල්ලා කන හැටි දුටුවේය. සුපුන් රහසින් මුට්ටිය නැවත ලබාගෙන ඊට බත් වෙනුවට පහර දෙන ලෙස අනකලේය. මුට්ටිය වෙළෙන්දාට පහර දෙන්නට පටන්ගත් අතර ඔහු වේදනාවෙන් කෑ ගැසුවේය. අවසානයේදී වෙළෙන්දා තම වරද පිළිගෙන සමාව ඉල්ලා සිටියේය. සුපුන් මුට්ටියත් රැගෙන සතුටින් නිවසට පැමිණියේය. එතැන් පටන් සුපුන් සහ ඔහුගේ මව සතුටින් හා සාමයෙන් ජීවත් වූහ. අනුන්ගේ සොරකම් කිරීම හොඳ දෙයක් නෙවෙයි, ඒකට දඬුවම් අනිවාර්යෙන්ම ලැබෙනවා දරුවනේ.